අයිබෝවන් අපි හැමෝම ඉන්න මේ ලෝකේ අපේ ස්මාර්ට්ෆෝන් වල අපි යන්නේන වාහනවල ඇත්තටම හැමතැනම අපිට නොපිනී වැඩ කරන හරිම බුද්ධිමත් බලවේගයක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ රහස ගැනයි. සෙන්සර් තාක්ෂණය. හොඳයි අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. කවදා හරි හිතලා තියෙනවද අපිටත් නොදැනීම අපේ වටේ තියෙන ලෝකය දකින අහන ඒ වගේම දැනෙන උපකරණ ජාලයක් අපි වට කරගෙන තියනවා කියලා? අන්නේ අභිරහස තමයි අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ. හොඳයි එහෙනම් අපි මුලින්ම පටන් ගමුකෝ මේකේ මූලිකම තැනෙන්. ඇත්තටම මොකක්ද මේ සෙන්සර් එකක් කියන්නේ? හරිම සරලයි. සෙන්සර් එකක් කියන්නේ අපේ වටපිටාවේ වින දෙයක්. ඒ කියන්නේ උෂ්ණත්වය වගේ, එළියක් වගේ නැත්නම් පීඩනයක් වගේ දෙයක් අල්ලගෙන ඒක පරිගණකයකට හරි මොකක් හරි යන්ත්‍රයකට හරි තේරෙන භාෂාවකට. ඒ කියන්නේ විද්‍යුත් සංඥාවකට හරවන පුංචි උපකරණයක්. හිතන්නකෝ මේක හරියට භෞතික ලෝකයයි ඩිජිටල් ලෝකයයි අතර ඉන්න දක්ෂ පරිවර්තකයෙක් වගේ වැඩක් කරන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි අද අපි කතා කරන IoT, ඒ කියන්නේ Internet of Things, රොබෝ තාක්ෂණය, smart homes. ඔය කියන හැම නවීන තාක්ෂණයකම පදනම නැත්තම් කුඳු නාරිටිය වෙන්නේ මෙන්න මේ පුංචි සෙන්සර්. හරි, එහෙනම් කොහොමද මේවා වැඩ කරන්නේ? අපි ඒකට පොඩ්ඩක් බලමු. මේක හිතන තරම් සංකීර්ණ නෑ ඇත්තටම. මේකේ තියෙන්නේ හරිම සරල පියවර තුනයි. පළවෙනි එක ඉන්පුට් සිග්නල්. ඒ කියන්නේ සෙන්සර් එක පරිසරයෙන් මොකක් හරි දෙයක් අඳුන ගන්නවා. උෂ්ණත්වය හරි, චලනයක් හරි ඕනෑම දෙයක්. ඊළඟට දෙවෙනි පියවර කන්වර්ෂන්. අන්න අර අඳුනගත්තදී ඒක විද්‍යුත් සංඥාවක් බවට පත් කරනවා. අන්තිමට තුන්වෙනි එක අවුට්පුට් සිග්නල්. දැන් අර හදාගත්ත විද්‍යුත් සංඥාව වෙනත් පද්ධතියකට දෙනවා. මොකක් හරි තීරණයක් ගන්න. සරලයි නේද? දැන් එකම සෙන්සර් එකකින් හැම වැඩක්ම කරන්න බෑනේ. හරියට අපේ ඇහැට ඇහෙන දේ කරන්න බෑ වගේ. ඉතින් එක එක වැඩවලට විශේෂ වුණු විවිධාකාර සෙන්සර් වර්ග තියෙනවා. අපි බලමු මොනවද කියලා. මෙන්න මේ වගුව බලුවම ඒක හොදටම තේරෙනවා. බලන්නකෝ temperature sensors. ඒ කියන්නේ උෂ්ණත්ව සෙන්සර්. නමට ගැලපෙන්නම උෂ්ණත්වය මනිනවා. light sensors. උදාහරණයක් තමයි LDR. ඒකෙන් කරන්නේ ආලෝකයේ තීව්‍රතාවය මනින එක. ඊළඟට motion sensors PIR වගේ. මේවා අපේ ඇඟෙන් පිට වෙන තාපය අල්ලගෙන තමයි චලනයක් තියනවාද කියලා හොයන්නේ. මේ විදිහට හැම සෙන්සර් එකකටම විශේෂිත වූ කාර්යයක් තියෙනවා ලෝකය දැනගන්න. හොඳයි ඉතින් මේවා මොනවා හරි විද්‍යාගාරයකට විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. මේ සෙන්සර් කියන දේවල් අපේ එදිනදා ජීවිතේ කොයිතරම් කොටසක් වෙලාද කියලා අපි දැන් බලමු. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් අතේ බඳින ස්මාර්ට් වොච් එකකින් හෘද ස්පන්දනය අසාමාන්‍ය විදිහට වෙනස් වෙනකොට දැනුම් දෙන්නේ, රෝහල් වල රෝගීන්ව නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්නේ, මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ සෙන්සර් තමයි. කර්මාන්ත පැත්තට කියොත් හිතන්නකෝ ලොකු මැෂින් එකක් ඕනට වඩා රත් වෙනවා නැත්නම් කැඩෙන්න ඔන්න මෙන්න තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවක කලින්ම අනතුරු අංගවල ලොකු අනතුරක් මලක්ව ගන්න උදව් වෙන්නේ මේ සෙන්සර්. නිෂ්පාදනය කාර්යක්ෂම වෙන්න මේක හරිම වැදගත්. දැන් අපේ ගෙවල් දිහා බැලුවොත් කාමරයට කෙනෙක් ආවම ලයිට් එක පත්තු වෙන එක, ගෙදරින් එළියට ගියාම දොරවල් ඉබේටම ලොක් වෙන එක, ওই ස්මාර්ට් හෝම් කියන සංකල්පේ ඒ ආරක්ෂක පද්ධති මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ සෙන්සර් නිසා. ඊළඟට වාහන. අද කාලේ වාහනයක් පස්සට කන්නකොට බාධකයක් තියනවා කියලා බීප් සද්දෙන් කියන පාකින් සෙන්සර්ස් වල ඉඳන් රියදුරක් නැතුවම වාහනය කෙලවන්න පුළුවන් තාක්ෂණය දක්වාම මේ හැම දෙයකම හදවත වෙන්නේ මේ පුංචි සෙන්සර්. හරි, අපි දැන් වර්තමානයේ ගැන කතා කළා. එතකොට අනාගතය මේ සෙන්සර් තාක්ෂණය ඉස්සරහට කොහටද යන්නේ? අපි ඒ ගැනත් පොඩ්ඩක් බලමු. මේක තමයි වැඩේ තියෙන රසවත්ම කොටස. දැන් එන සෙන්සර් තවත් බුද්ධිමත් වෙලා. IoT සෙන්සර් එකිනෙකට කතා කරගන්නවා, තොරතුරු හුවාමාරු කරගන්නවා. වයර්ලස් සෙන්සර් නිසා හැමතැනම වයර් අදින්න ඕන නැහැ. ඒ විතරක් නෙමෙයි, AI ඒ කියන්නේ කෘතිම බුද්ධියත් එක්ක එකතු වෙලා ලැබෙන දත්ත වලින් එකනගෙන තමන්ම තීරණ ගන්න තැනට මේවා දියුණු වෙමින් යනවා. ඉතින් මේකෙන් අපිට පේන දෙයක් තමයි සෙන්සර් කියන්නේ නිකම් උපකරණයක් නෙමෙයි. ඒක නවීන තාක්ෂණයේ අත්‍යවශ්‍යම මූලිකම අංගයක්. ස්වයංක්‍රීයකරණය, ආරක්ෂාව, කාර්යක්ෂමතාවය මේ හැමදේම ඉහළම තලයකට ගෙනියන්න මේවා උදව් වෙනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. හොඳයි. අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ සෙන්සර් තව දියුණු වෙලා අපේ ජීවිතේ හැමතැනම පැතිරෙනකොට අපේ පුද්ගලිකත්වයට, ඒ කියන්නේ පර්සනල් ප්‍රයිවසි එකට මොකද වෙන්නේ? ඒක කොහොම බලපායිද? මේක තමයි තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපි මුහුණ දෙන ලොකුම අභියෝග වලින් එකක් වෙන්න යන්නේ.